උත්තර භාරතීය සංගීත පද්ධතිය හා දක්ෂිණ භාරතීය සංගීත පද්ධතිය අතර ඇති සම විෂමතා. අපි මුලින්ම මේ පද්ධති දෙක අතර ඇති සමානතා විමසා බලමු. උතුරු ඉන්දීය සංගීත පද්ධතිය හා දකුණු ඉන්දීය සංගීත පද්ධති දෙකම බිහි වී ඇත්තේ මේල හා රාග සිද්ධාන්තය මත වේ. උතුරු ඉන්දීය සංගීත පද්ධතිය සහ දකුණු ඉන්දීය සංගීත පද්ධතිය යන පද්ධති දෙකේදීම ආලාප සහ තාන ප්‍රයෝග කෙරේ. මෙම පද්ධති දෙකෙහිම ගායන සහ වාදන අලංකාරය කිරීම සඳහා මීන්ඩ්, ගමක්, කන්, මෝර්කි වැනි ශිල්ප ක්‍රම භාවිතා කෙරේ. උතුරු ඉන්දීය සංගීත පද්ධතිය සහ දකුණු ඉන්දීය සංගීත පද්ධතිය යන පද්ධති දෙකෙහිම ශුද්ධ සහ විකෘති ස්වර 12 බැගින් භාවිතා වේ. මෙම පද්ධති දෙකෙහිම ගායන වාදනයේදී ශ්‍රුතියක් පාදක කොට ගනී. උතුරු ඉන්දීය මෙන්ම දකුණු ඉන්දීය සංගීත පද්ධති යන පද්ධති දෙකෙහිම මන්ද්‍ර, මධ්‍ය, උච්ච යන සප්තක තුනම භාවිතා කරයි. උතුරු ඉන්දීය සහ දකුණු ඉන්දීය සංගීත පද්ධති දෙකෙහිම ස්වර වාද්‍ය භාණ්ඩ මෙන්ම තාල වාද්‍ය භාණ්ඩ භාවිතා වේ. අපි දැන් මෙම පද්ධති දෙක අතර ඇති විෂමතාවයන් මොනවාද යන්න හඳුනා ගනිමු. උතුරු ඉන්දීය සංගීතය ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ ව්‍යාප්තව ඇති අතර දකුණු ඉන්දීය සංගීතය ඉන්දියාවේ දකුණු ප්‍රදේශ වන කේරළය, ආන්ද්‍රා, තමිල්නාඩු වැනි ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇත. උතුරු ඉන්දීය සංගීතය උත්තර ಭಾರತೀಯ සංගීතය, හින්දුස්ථානී සංගීතය ආදී වශයෙන් හඳුන්වන අතර දකුණු ඉන්දීය සංගීතය, දක්ෂිණ ಭಾರತೀಯ සංගීතය, කර්ණාටක සංගීතය ආදී වශයෙන් හඳුන්වනු ලබයි. උතුරු ඉන්දීය සංගීත පද්ධතියේ රාග බිහි වී ඇත්තේ තාට හෙවත් මේල 10ක් මත වන අතර දකුණු ඉන්දීය සංගීත පද්ධතියේ රාග බිහි වී ඇත්තේ තාට හෙවත් මේල 72ක් මත වේ. උතුරු ඉන්දීය සංගීත පද්ධතියේ ශුද්ධ ස්වර වලින් සැදුණු මේලය බිලාවල් මේලය වන අතර දකුණු ඉන්දීය පද්ධතියේ ශුද්ධ ස්වර සහිත මේලය මායාමාලව ගෞල වේ. උතුරු ඉන්දීය සංගීත පද්ධතියේ ගීත ආකෘතිය ස්ථායි සහ අන්තරා යනුවෙන් හඳුන්වන අතර දකුණු ඉන්දීය සංගීත පද්ධතියේ එය පල්ලවි, අනුපල්ලවි, චරණම් සහ චිත්තස්වරම් යනුවෙන් හඳුන්වනු ලබයි. මෙම පද්ධති දෙකෙහි ස්වර නාමයන්ද එකිනෙකට වෙනස් වේ. උතුරු ඉන්දීය සංගීත පද්ධතියේ රාගය ප්‍රමුඛව තාලය භාවිතා වන අතර දකුණු ඉන්දීය සංගීත පද්ධතියේදී තාලය ප්‍රමුඛව රාග ගායනය වාදනය කෙරේ. උතුරු ඉන්දීය සංගීත පද්ධතියේ තාල 35ක් පමණ භාවිතා වන අතර දකුණු ඉන්දීය සංගීත පද්ධතියේ තාල 175ක් පමණ භාවිතා වේ. උතුරු ඉන්දීය සංගීත පද්ධතියේ හින්දි, උර්දු, බ්‍රිජ වැනි භාෂාවලින් ගීත රචනා වී ඇති අතර දක්ෂිණ පද්ධතියේ ද්‍රවිඩ, තෙලිඟු වැනි භාෂාවලින් ගීත රචනා වී ඇත. උතුරු ඉන්දීය සංගීතයේ ධෘපද්, ධමාර්, ඛ්‍යාල්, භජන්, ගසල්, තරානා වැනි ගායන ශෛලීන් භාවිතා වන අතර දකුණු ඉන්දීය සංගීත පද්ධතියේ වර්ණම්, පදම්, තිර්ලානා, කීර්තනම් වැනි ගායන ශෛලීන් භාවිතා වේ. උතුරු ඉන්දීය සංගීත පද්ධතියේ ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩය තබ්ලාව වන අතර දකුණු ඉන්දීය සංගීත පද්ධතියේ ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩය වන්නේ මෘදංගයයි. උතුරු ඉන්දීය සංගීත පද්ධතියේ ප්‍රධාන තත්වාද්‍ය භාණ්ඩය සිතාර් වන අතර දකුණු ඉන්දීය සංගීත පද්ධතියේ ප්‍රධාන තත්වාද්‍ය භාණ්ඩය වීණාව වේ.